කොන්දේ වේදනාවට බහුලම බලපාන සාධකයක් තමයි අපි කවුරුත් දන්නවා සයිටිකා කියන්නේ. සයිටිකා ඇති වෙන්නේ මේ අපේ කොන්දේ පහළ ප්‍රදේශයෙන් පටන් ගන්න සයිටික් නර්ව් එක සෑදීමට දායක වන මේ ස්නායු මූල විවිධ වෙනස්කම් නිසා තෙරපීමකට ලක් වීමෙන් තමයි සයිටිකා ඇති වෙන්නේ. ඊට අමතරව මේ සයිටික් නර්ව් එක මෙන්න මේ තට්ටම් ප්‍රදේශයේ ඇතුලෙන් මේ පිරිෆෝමිස් කියන මසල් එක ඇතුලෙන් ගමන් කරනකොට තෙරපෙන්න පුළුවන්. මේ කන්ඩිෂන් එකට අපි කියනවා පිරිෆෝමිස් සින්ඩ්‍රෝම් කියලා. මේ පිරිෆෝමිස් සින්ඩ්‍රෝම් එකේදී ගොඩක් අයට මේ තට්ටම් ප්‍රදේශයේ ඇතුලෙන් එන වේදනාව කකුල දිගේම ගමන් කරන්න පුළුවන්. ඊට අමතරව කකුලේ හිරිවැටුණු ගතිය, ගොඩක් වෙලා ඉඳගෙන ඉන්නකොට, පඩිපෙළ නගින්න යනකොට මේ වේදනාව වැඩි වෙන්න පුළුවන්. අපි බලමු මොකද මේ කන්ඩිෂන් එක ඇති වෙන්නේ. විවිධ කාරණා නිසා ඇති වෙන්න පුළුවන්. අපිට සමහර අය හම්බෙනවා උකුලාශ්‍රිතව කරන ශල්‍ය කර්මවලින් පස්සේ කරනවන හරියට පෝස්ට් ඔපරේටිව් මැනේජ්මන්ට් එක කියන්නේ පුරුත්තා ක්‍රියාවලිය හරියට කරන්නේ නැති වුණා. තවත් සමහර අය ඒ උකුලාශ්‍රිතව ඒ හිප් ජොයින්ට් එක ආශ්‍රිතව තියෙන ව්‍යුහාත්මක වෙනස්කම් නිසා, තවත් සමහර අය ක්‍රීඩා අනතුරු නිසා, මේ විවිධ කාරණා නිසා මේ පිරිෆෝමිස් සින්ඩ්‍රෝම් එක ඇති වෙන්න පුළුවන්. ප්‍රතිකාර කරද්දී අපි අඳුර ගන්න ඕන මරණාව නිසාද මේ පිරිෆෝමිස් මසල් එකෙන් ඇති වෙන මේ පීඩනය ඇති වෙලා තියෙන්නේ කියලා හඳුනාගෙන අදාළව කරන ප්‍රතිකාර ගමු වගින් වේදනාව අඩු කරනවා වගේම මේ ස්නායු තෙරපීම අවම කර ගැනීමේ හැකියාව තියෙනවා.